සුබ දවසක්. ඔයාලව අදත් පිළිගන්නවා DBMS question series එකේ 3 වෙනි වීඩියෝ එකට. ඉතින් අද අපිට ලැබිලා තියෙන ප්‍රශ්නය තමයි මෙන්න මේ රාජපක්ෂ ග්‍රොසරි කියලා හඳුන්වන එක්තරා ෂොප් එකක ඒ කට්ටිය software database එකක් හදන්න කටයුතු කරනවා. ඉතින් අපිට ඒ ආශ්‍රිතව ප්‍රශ්න කිහිපයක් තමයි අද ලැබිලා තියෙන්නේ. ඉතින් අපිට පළවෙනි ප්‍රශ්නෙන් දීලා තියෙනවා රාජපක්ෂ database කියලා database එකක් හදන්න කියලා ER diagram එකක් පාවිච්චි කරනවා. ඉතින් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. ඉතින් මම ඒකට MySQL workbench එක open කරගෙන මම එතනින් new model එකක් open කරගන්නවා. ඉතින් මම ඒකට නම දෙනවා රාජපක්ෂ DB කියලා. ඊට පස්සේ අපි diagram එකක් හදා ගන්නවා. ඉතින් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ ඔය විදිහට. ඊට පස්සේ අපිට කියනවා ඒ database එක ඇතුලේ මෙන්න මේ කියන table තුන හදාගන්න කියලා. ඒ table තුනේ නම තමයි customer, ඒ වගේම product සහ brand කියන table තුන. ඉතින් අපි මුලින්ම මෙන්න මේ customer කියන table එක හදාගමු. ඊට පස්සේ අපි බලමු මේ table එකට පස්සේ අනිත් tables හදන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට table එකක් හදාගන්නවා. customer කියලා. ඒ වගේම මම මේකේ columns ටික දාගන්නවා. මම මේක primary key එකක් විදිහට assign කරගන්නවා. ඒ වගේම අපිට data type එකක් දීලා තියෙනවා වාචා කියලා. ඉතින් අපි ඒකත් දෙමු. ඉතින් මේක මම 10යි කියලා දෙනවා. ඒ වගේම අපිට ඊළඟට දීලා තියෙනවා first name එක. අපිට first name එකේ වාචා 45ක් කියලා දීලා තියෙනවා. අපි ඒකත් හදාගමු. first name එක වාචා 45යි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා last name එක. last name එකත් වාචා 45යි. අපි ඒකත් හදාගමු. last name එක වාචා 45යි. ඒ වගේම ඊළඟට අපිට gender එක දීලා තියෙනවා. gender එක වාචා 10ක් විදිහට තමයි දීලා තියෙන්නේ. අපි ඒකත් හදාගමු. gender එක අපි වාචා 10ක් විදිහට දෙනවා. ඒ වගේම ඊළඟට අපිට contact number කියලා එකක් දීලා තියෙනවා. ඒකේ වාචා එකත් 10යි කියලා දීලා තියෙනවා. අපි ඒකත් මේ විදිහට හදා ගන්නවා. හරි. අපි ඔන්න ඔය විදිහට තමයි customer කියන table එක හදාගන්නේ. ඊළඟට අපි හදා ගන්නවා table එකක්. ඒ table එකේ නම product. ඉතින් අපි මේ product කියන table එකත් හදාගමු. ඉතින් ඒකේ පළවෙනි column එක දීලා තිබ්බ product ID, ඒ වගේම මේක වාචා දීලා තිබ්බ 10ක්. ඒ වගේම ඊළඟට අපිට product name කියලා තියෙනවා. ඒක වාචා 45ක් කියලා තමයි දීලා තියෙන්නේ. අපි ඒකත් හදාගමු. හරි. ඊළඟට අපිට තුන්වෙනි table එක විදියට brand කියලා table එකක් දීලා තියෙනවා. එතකොට අපි ඒ table එකත් මේ විදියට design කරගන්නවා. brand. ඉතින් brand කියන table එක යටතේ අපිට දීලා තියෙනවා brand ID කියලා එකක්. ඒක වාචා 10ක් දීලා තියෙනවා. අපි ඒක ලියාගමු. brand ID වාචා 10ක්. ඒ වගේම අපිට ඊළඟට දීලා තියෙනවා brand name එකක්. එතකොට ඒක අපිට වාචා 45ක් දීලා තියෙනවා. අපි ඒකත් මෙතනදී හදා ගන්නවා. හරි. අපි ඔන්න ඔය විදිහට අපේ table තුනම design කරගන්නවා. හරි. අපි දැන් බලමු කොහොමද අපේ ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කියලා. ඉතින් අපිට කියනවා customer who come to this store can buy as many items as they like. The store owner says that all purchased items must be stored in database with the record. Design the database accordingly. Use the ER diagram for this. මේකේ කියන විදිහට store එකේ owner කියන විදිහට customersලට ඕන තරම් මේ shop එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඒ සම්බන්ධ රෙකෝඩ් එකක් නිර්මාණය කරන්න ER diagram එක පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේකට මම හිතන්නේ අපි රිලේෂන් එකක් හදාගන්න එක තමයි ගැලපෙන්නේ. ඉතින් මෙතනදී කස්ටමර්ස්ලට ඕන තරම් ප්‍රොඩක්ට් ගන්නත් පුළුවන්, ප්‍රොඩක්ට් ඕන තරම් කස්ටමර්ස්ලට ගන්නත් පුළුවන් නිසා
මේ ටේබල්ස් දෙක අතර මම හදාගන්නවා many to many රිලේෂන් එකක්. ඉතින් මෙන්න මේ විදිහට many to many රිලේෂන් එකක් මම හදාගන්නවා. ඉතින් ඒකෙදි මේ customer has product කියන එකේ මම මෙන්න මේ primary key දෙක අයින් කරලා ඒ වෙනුවට වෙනමම id කියලා primary key එකක් අලුතෙන් assign කරගන්නවා. ඊට පස්සේ අපිට මේකේ brand සහ product කියන table දෙක අතරත් relation එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම ඒ හින්දා ඒකත් relation එකක් හදාගන්නවා. ඉතින් මෙතනදී brand එකකට product ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි product එකකට තියෙන්න පුළුවන් එක brand එකක් විතරක් නිසා මම ඒකට one to many relation එකක් මේ විදිහට හදාගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ relation එකක් හදාගන්නවා මම. ඉතින් මං හිතනවා ඔයාලට මේ දේ තේරෙන්නේ නැති කියලා. ඉතින් කස්ටමර් කෙනෙක්ට ඕන තරම් ප්‍රොඩක්ට් ගන්න පුළුවන්, ප්‍රොඩක්ට් ඕන තරම් කස්ටමර්ස්ලට ගන්න පුළුවන්. ඒකින්ද එතන many to many connection එකක් වගේම ප්‍රොඩක්ට් එක සහ බ්‍රෑන්ඩ් එක අතරත් රිලේෂන් එකක් හදන්න පුළුවන්. එතනදී බ්‍රෑන්ඩ් එකකට ප්‍රොඩක්ට්ස් ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රොඩක්ට් එකකට තියෙන්න පුළුවන් එක බ්‍රෑන්ඩ් එකක් විතරක් වෙන නිසා මම one to many connection එකක් එතනට හදාගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ DBMS question series එකේ තුන්වෙනි වීඩියෝ එක ඉවර කරන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.